ඔබට අතහරින්න පුළුවන් කොතෙක්ද ඒ මට්ටමට ඔබේ සීලය බලවත් වෙනවා. දැන් උදාහරණයකට අපි කියනවා කවුරු හරි මිනිස්සු 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම සීල් රකින්නවා පංචශීලී. හොඳට කල්පනා කරන්න මේක. එක්කෙනෙක්ට අතහරින්න පුළුවන් රුපියල් 1000යි. තව කෙනෙක්ට අතහරින්න පුළුවන් රුපියල් 5000යි. අනිත් කෙනාට රුපියල් 50000යි. හිතන්නකො 1000යි 10 50000 කියන 1000යි 10 50000යි. දැන් මේ 3 දෙනාම සීල් රැකගෙන ඉන්නකොට රුපියල් 500ක පාඩුවක් වෙනවා. සීලේ රැක්කොත් 500 නැති වෙනවා. සීලේ කඩාගෙන 500 රැක ගන්න පුළුවන්. මේ 3 දෙනාටම 500ක් අතහරින එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. 3 දෙනාම මොකද බොහෝ දුරට සීලේ රැකගෙන 500 අතහරිනවා. හැබැයි පාඩුව 5000ක් වුණොත් පළවෙනියට පුළුවන් රුපියල් 1000 නැත හරි. දෙවෙනියට පුළුවන් 10000ක්. තුන්වෙනියට 50000ක්. මොකද හිතන්නේ? පළවෙනියා බොහෝ දුරට සීලේ කඩා ගන්නවා. 5000 රැක ගන්නවා. අර දෙන්නට පුළුවන් 5000 අතහැරලා සීල රැක ගන්න. හැබැයි පාඩුව 20000ක් වුණොත් 30000ක් වුණොත් දෙවෙනියත් සීලේ කඩා ගන්න ඉඩ වැඩි. පළවෙනියගෙන අහන්න දෙයක්වත් නැහැ. තුන්වෙනියා බොහෝ දුරට සීලේ රැකගනි. හැබැයි පාඩුව ලක්ෂයක් වුණොත් 3 දෙනාම සීලය කඩා ගන්නවා. මහා බෝධිසත්වයන්ගේ තියෙන්නේ කොහොමද? මතක තියාගන්න. අත්හැරීමේ මට්ටමනෝ සීලේ ශක්තිය දෙනවා. මහා බෝධිසත්වයන්ට ජීවිතය අතහරින්නට පුළුවන්. නිකන් අපි මේ රුපියල් කාසි වේදම් කරනවා වගේ ජීවිත අතහරින්නේ. සමහර කෙලින්ම සත්තුන්ට බිලි දීලා, දාසයෝ වෙලා, ඇස්සිස්මස්ලේ දන් දීලා මේ ජීවිත අතහරින්නේ. අපිට වැදගත්ම දේ ජීවිත අතහරින්න පුළුවන්. ජීවිතය පවා අතහරින්න පුළුවන් උත්තමයාට ජීවිතේ නැති වුණත් සීලය නොකඩා ඉන්නට පුළුවන්. ඒ නිසා මතක තියන්න සීලයේ ශක්තිය මිම්ම තීරණය කෙරෙන ප්‍රධාන සාධකයේ තමයි අතහැරීම. ඒ අතහැරීම දිනු කරන්න තියෙන කොතනින්ද? දානේ. නිසා මතක තියාගන්න. අපි සමහර විට ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට පුළුවන් මට්ටමේ අපි අතහරිනවා. නමුත් මේ හැම එකකින්ම ඔබ තෘෂ්ණාවට යම් පහරක් ලබා දීලා තියෙනවා. ඒක මතක තියාගන්න. සමහර දැන් අපේ ලෝභය වර්ධනය වෙන්නට පුළුවන්. අපි තුල හැමෝටම මේ ලෝභය තියෙනවා යටපත් වෙලා. ඒක වැඩිලා සතයක් දෙන්නේ නැති මට්ටමට ලෝභී වෙන්නට පුළුවන්. මේ මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ මට්ටමට අපිට එන්න පුළුවන්. හිතලා මොකද දුන්නොත් නැති වෙනවනේ. මේක හිතලා අපිට මේ මට්ටමට එන්න පුළුවන්. ඒ නිසා මේ හැම දීමකදීම ඔබ සමහරට කුඩා දෙයක් හිඟන මනුස්සයෙකුට දෙනවා වෙන්න පුළුවන්. කුඩා ළමයට දෙනවා වෙන්නට පුළුවන්. අසරණ කෙනෙක්ට දෙනවා වෙන්නට පුළුවන්. දානයක් සංඝයාට දෙනවා වෙන්නට පුළුවන්. අසරණ නිවාසයකට තිරිසන් සතෙකුට කෑමක් කරන් දෙනවා වෙන්නට පුළුවන්. මේ හැම තැනකදීම ඔබ ඒ තෘෂ්ණාවට විරුද්ධව යනවා. මේ හැම එකකින්ම ඔබගේ සාංශාරිකව කවදා හරි දවසක මේ භවයේ හෝ වේවා අනාගත භවයක සීලය රකින්නකොට ඔබගේ සීලය ශක්තිමත් වීමට පදනමක් තමයි මේ දානෙන් දාගන්නේ. ඒ නිසා දානය කියන එක නිවන් මාර්ගයේ මුලින්ම තියෙන දෙයක් මතක තියාගන්න. නිවන් මාර්ගයේ මුලින්ම තියෙන දෙයක්. දානෙන් සීලයට, සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥා. මේකේ අවසාන ඉලක්කය කෙලෙස්ය දුරු කිරීම. කෙලෙස්ය දුරු කරන හොඳට මතක තියාගන්න. ක්ලේශය තියෙන්නේ අනවබෝධය නිසා. එනිසා අනවබෝධය දුරු කරන්නට විද්‍යාව අවබෝධය ඇති කරගන්නට ඕනේ. මොකක් කෙරෙහි අනවබෝධයද? නාම රූප ධර්ම කෙරෙහි අනවබෝධය. නාම රූප ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරන විදර්ශනා ඥානය අපි ඇති කරගන්නට ඕනේ. ඒ ඇති කර ගැනීමේ ගමන තමයි. එහෙම ඇති කරගත්තම තමයි අර කියපු මේ සංස්කාර ලෝකයෙන් ඈතර වෙන්නට පුළුවන් වන්නේ. අරමුණු නිමිත්ත වශයෙන් තියෙන සංස්කාර ලෝකේනොත් පැවැත්ම වශයෙන් උපදින්නට නියමිත සංස්කාර ලෝකේනොත් ඈතර වෙන්නට පුළුවන් වන්නේ මේ තෘෂ්ණාව, අවිද්‍යාව දුරු කළ දවසට. ඒක දුරු කරන්නට නම් නාම රූපයන්ගේ තතු මනාකොට තේරුම් ගන්නට ඕනේ. මේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැකවින් දේශනා කරොත් අපි හැමෝම සංස්කාර ලෝකයක හිර වී සිටිනවා. මේ නාම රූප දෙකෙහි හිර වෙලා ඒක නැවත ඒක ලැබමින් ඉන්න. හොඳට කල්පනා කරන්න. මේක හිරවීමක්. මේ නාම රූපයන්ගෙන් නැත්නම් සංස්කාර ලෝකයෙන් අපි මිදිලා නැහැ. අපි හිර වෙලා ඉන්නේ. සහ අරමුණු කරන්නේ
අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ සංස්කාර ධර්ම. ප්‍රඥප්තිය අරමුණු කරන අභිධර්ම දන්න අයට නමුත් ඒ ප්‍රඥප්තිත් සංස්කාරය මත පදනම් වෙච්ච ඒවා. සංස්කාර නැත්තම් ප්‍රඥප්තිය තියෙන්නේ. පරමාර්ථ ධර්ම මත පදනම් නැත ප්‍රඥප්තිය තියෙන්නේ. ඒ නිසා මේ සංස්කාර ලෝකේ හිර වෙලා ඉන්නේ. මේ සංස්කාර මිදීමක් මේ කතා කරන්නේ. මේ මිදීම කියන්නේ කොහෙවත් ප්ලේන් එකකින් ගිහිලා දුවලා පැනලා බේරෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ දින එකම ක්‍රමයේ ආරම්භන කරන වශයෙන් නිවන අරමුණු කිරීමත් නැවත නැවත උප්පත්තිය නැත්නම් සංස්කාරය ඇති කරන මේ ක්ලේශ ධර්ම ටික දුරු කිරීමත් තමයි මේ සංස්කාර ලෝකෙන් එතර වීම කියලා අදහස් කරන්නේ. ඒක සඳහා ක්ලේශය නැවත අවසාන වශයෙන් ක්ලේශය දුරු කරන්නට ඕනේ නම් අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. අවිද්‍යාව තියෙන නාම රූප පිළිබඳව නිසා නාම රූපෙන්ගේ යථා තතු තේරුම් ගන්නට ඕනේ. ඒ යථා තතු තේරුම් ගන්නට සමාධියක් ඕනේ. ඒ සමාධිය ඇති කරගන්නට සීලයක් ඕනේ. ඒ සීලය ඇති කරගන්නට දානය ඕනේ. මේ සියල්ල කරන්නට මේක තේරුම් අරන් ඉන්නට ඕනේ. ඒ නිසා මේ හැම තැනකම මුල ධර්ම ශ්‍රවණය. ඒ ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. ඒ කල්යාණ මිත්‍ර පර ස්වාමීන් වහන්සේ මේ කියදෙන අය කල්යාණ මිත්‍රෝ. ඒ කල්යාණ මිත්‍රේ පරපුරේ මුල තුන කොතනද තියෙන්නේ? මේ සත්‍ය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරපු නිසා එක පුරුෂෙක්. ඒ නිසා මේ ධර්මයේ ඒ නිසා ඒකේ මූලය සම්මා සම්බුදු රජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කළා. දවසක අපි සියලු දෙනාම මේ සංස්කාර ලෝකයෙන් ඈතර වෙන්නට අදිෂ්ඨාන පිහිටුවා ගන්නට